බ්‍රසීලයේ 2004 ජූලි 23 වෙනිදා කාටවත්ම හිතාගන්න බැරි ඝාතනයක් සිද්ධ වෙනවා. ඒ ඝාතනයට ලක් වෙන්නේ අවුරුදු 12ක ගේබ්‍රියල් කියන පොඩි ළමයෙක්. එදා දවසත් පුරුදු විදිහටම ගේබ්‍රියල් කම්පියුටර් එකේ ගේම් එකක් සෙල්ලම් කරන ගමන් තමයි ඉඳලා තියෙන්නේ. ටික වෙලාවකින් එයාගේ අම්මයි තාත්තයි shopping කරන්න එළියට යනවා. ඒ වගේම ගෙදර හිටපු එයාගේ අයියත් එයාගේ යාළුවෝ හම්බෙන්න කියලා එළියට යනවා. මෙයාලා හැමෝම ගෙදරින් පිටත් වෙනකොට ගේබ්‍රියල් එයාගේ කාමරේ ඉඳන් ගේම් ගහන ගමන් තමයි ඉඳලා තියෙන්නේ. ටික වෙලාවකට පස්සේ shopping ගියපු අම්මයි තාත්තයි ගෙදර එනවා. එයාලා ඇවිත් බලනකොට එයාලගේ ගේ වටේටම මිනිස්සු පිරීලා ඉන්නවා. මේක දැකලා කලබල වුණු මෙයාලා වහාම ගේ ඇතුළට ගිහින් ගේබ්‍රියල්ගේ කාමරයට ගිහින් බලනවා. එතනදී එයාලා පොඩ්ඩක්වත් හිතුවේ දෙයක් තමයි දකින්න වෙන්නේ. ගේබ්‍රියල්ගේ කාමරේ පුරාම ලේ විසිරලා තියෙනවා. ඒ කාමරයට පොඩ්ඩක් ඇහින් ගේබ්‍රියල්ගේ මල සිරුරක් තිබිලා හම්බ වෙනවා. ඒ නිකම් මල සිරුරක් විතරක් නෙවෙයි. එයාගේ ඇඟ කොටස් දෙකකට කපලා. ඒ කොටස් දෙක ගේ ඇතුළේ තැන් දෙකක තමයි තියලා තිබුණේ. ගෙදරට වෙලා ගේම් සෙල්ලම් කරගෙන හිටපු ගේබ්‍රියල්ට මෙයාගේ දෙයක් ඇත්තරම කවුරු කරන්නේ නැද්ද? ඉතින් මේ සම්බන්ධ විස්තරය තමයි අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ. ගේබ්‍රියල්ගේ අසල්වැසියෙක් තමයි අවුරුදු 16ක ඩැනියල් පෙන්ට්‍රි කියන්නේ. ඩැනියල් දිහා බැලුවොත් එයාගේ ළමාකාරයම ගොඩක් දරුණු. ඒ වගේම පොඩි දෙයටත් ඉක්මනටම තරහ යන කෙනෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ හේතුව නිසාම ඩැනියල් පෙන්ට්‍රිගේ දෙමාපියෝ එයාව හොඳ සයිකියාට්‍රික් ට්‍රීට්මන්ට් එකකටත් යවනවා. ඒකටත් හරියට යන්නේ නැතුව අඩුම ගානේ ඉස්කෝලේවත් යන්නේ නැතුව මෙයා ගෙදරටම වෙලා තමයි ඉන්නේ. ඒ වගේම එයා ගෙදරිද්දි ගොඩක් ටීවී බලන එක, ඉන්ටර්නෙට් යූස් කරන එක වගේම MMORPG ඒ කියන්නේ massively multiplayer online role playing game නිතරම සෙල්ලම් කරන පුරුද්දක් තිබිලා තියෙනවා. ඒ දවස්වල තිබුණු ප්‍රසිද්ධම ගේම් එක තමයි ටිබියා කියන ගේම් එක. ඩැනියල් සහ ගේබ්‍රියල් දෙන්නම අසල්වැසියෝ නිසා එයාලා අතර හොඳ යාළුකමක් තිබිලා තියෙනවා. ඒත් ඩැනියල්ගේ වයස බැලුවොත් එයාට අවුරුදු 16යි. එයාගේම ගේබ්‍රියල්ට අවුරුදු 12යි. ඉතින් මේ දෙන්න එකතු වෙලා මේ ගේම් එක නිතරම ප්ලේ කරනවා. ඒ වගේ සෙල්ලම් කරන වෙලාවක ගේබ්‍රියල් ඩැනියල්ගෙන් 20000ක ගේම් එකේ සල්ලි ණයට ගන්නවා. ඉතින් මේව ඇත්ත සල්ලි නෙවෙයි. මේක ගේම් එක ඇතුලේ පාවිච්චි කරන ගේම් කොයින්ස් වගේක්. ගේබ්‍රියල් ටික දවසකින් ආයෙම දෙන්නම් කියලා ඒ ගේම් කොයින්ස් ටික ණයට ඉල්ල ගන්නවා. ඉතින් ඩැනියල් ඒ ටික දෙනවා. ඊට පස්සේ ටික කාලයක් එයාලා හොඳට එකතු වෙලා සෙල්ලම් කරනවා. ඒත් දවසක් ඩැනියල් ගේබ්‍රියල්ගෙන් ඒ සල්ලි ටික ඉල්ලනවා. ඒත් ගේබ්‍රියල් ඒ සල්ලි ටික දෙන්නේ නැතුව ගේම් එකෙන් ඩැනියල්ව බ්ලොක් කරලා දානවා. මේක දැක්ක ඩැනියල් ගොඩක් කේන්ති ගන්න පටන් ගන්නවා. මේ කේන්ති එක්කම අල්ලපු ගෙදර ඉන්න ගේබ්‍රියල්ගේ ගෙදර දොරට තට්ටු කරනවා. අවාසනාවන්ත විදිහට එදා ගේබ්‍රියල්ගේ ගෙදර කවුරුවත්ම හිටියේ නැහැ. ඉතින් ගේබ්‍රියල් ඇවිල්ලා දොර අරිනවා. මේක තමයි ගේබ්‍රියල් එදා කරපු ලොකුම වැරද්ද. ගේබ්‍රියල් ඒ දොර අරපු ගාම ඩැනියල් පහර දෙන්න පටන් ගන්නවා. ගේබ්‍රියල් එයාට විරුද්ධව සටන් කරත් එයාට වැඩි වෙලාවක් දරාගෙන ඉන්න වෙන්නේ නැහැ. මොකද කියනවනේ ඩැනියල් ගේබ්‍රියල්ට වඩා අවුරුදු 4කින් වැඩිමල් කෙනෙක්. ගේබ්‍රියල්ව ගහලා වැටුවට පස්සේ එයා වැදගෙන ගිහින් එයාගේ කාමරේ තියා ඩැනියල් දූෂණය කරන්න පටන් ගන්නවා. ඉතින් ගේබ්‍රියල් මේ වේදනාව දරා ගන්න බැරුව කෑ ගහනවා. ඊට පස්සේ තමයි ගේබ්‍රියල් තමන් කරපු ලොකුම වැරද්ද කරන්නේ. ඒ තමයි ගේබ්‍රියල් ඩැනියල්ට කියනවා එයා මේ හැම දෙයක්ම එයාගේ අම්මයි තාත්තයි ආපු ගමන් කියනවා කියලා. ඉතින් ගේබ්‍රියල් මෙහෙම කිව්වත් එක්ක ඩැනියල් සෑහෙන්න බය වෙනවා මේ හැම දෙයකටම එයා මාට්ටු වෙයි කියලා. ඉතින් මේකත් එක්ක තමයි ඩැනියල් තීරණය කරන්නේ මේ වෙලාවම ගේබ්‍රියල්ව මරන්න ඕන කියලා. ඉතින් ඩැනියල් කරන්නේ එතන තිබ්බ වයර් කෑල්ලක් අරගෙන ගේබ්‍රියල්ගේ බෙල්ල මිරිකලා මරලා දාන එක. එයාගේ මරසිරුර මෙහෙම දාලා ගියොත් මාට්ටු වෙයි කියලා හිතාගෙන ඩැනියල් මේක හංගන්න ප්ලෑන් කරනවා. එතකොට තමයි ඒ ගෙදර ඇටික් එකක් තියෙනවා කියලා දකින්නේ. ඇටික් එකක් කියලා කියන්නේ වහලටයි සිවිලිමයි අතරමැද තියෙන පොඩි ගබඩා කාමරයක් වගේ දෙයක්. කොහොම හරි ඩැනියල් ගේබ්‍රියල්ගේ මරසිරුර උස්සලා මේ උඩ තියෙන ඇටික් එකට දාන්න ගොඩක් උත්සාහ කරනවා. ඒත් ඒ ගොඩක් කුසින් තියෙන නිසා එයාට ඒක කරන්න බැරි වෙනවා. මේ වෙලාවේ තමයි ඩැනියල්ට තවත් පිස්සුව දහසක් එන්නේ. ඒ තමයි ගේබ්‍රියල්ව කෑලි කෑලි වලට කැපුවොත් එයාව ලේසියෙන්ම හංගන්න පුළුවන් කියලා හිතන එක. ඉතින් ඩැනියල් කරන්නේ පිටිපස්සේ ගරාජ් එකේ තිබ්බ ලොකු කීයදක් අරන් ඇවිත් මෙයාගේ දකුණු කකුල කපන්න පටන් ගන්න එක. ඒ ඩැනියල් මෙහෙම ගේබ්‍රියල්ගේ දකුණු කකුල කපන්න පටන් ගන්නකොටම ගේබ්‍රියල් එකපාරටම නැගිටලා වේදනාවෙන් කෑ ගහන්න පටන් ගන්නවා. ඉතින් ඒ කියන්නේ ගේබ්‍රියල් තවමත් මැරිලා නෙවෙයි ඉඳලා තියෙන්නේ. වයර් එකෙන් බෙල්ල හිර කරපු වෙලාවේ ඇත්තරම වෙලා තියෙන ගේබ්‍රියල්ට සිහි නැති වෙච්ච එක.
ඒත් ඉතින් ඩැනියල් හිතන්න ගේබ්‍රියල් මැරුණ කියලා. කොහොමුණත් ගේබ්‍රල් ඇහරුණ එක දැකල එයා කෑගහන කෑහුණ ඩැනියල්ලේ කිසිම දෙයක් ගණන් ගන්නතුව ගේබ්‍රියගේ කකුල කපන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට ගේබ්‍රියගෙන් ලේ ගොඩක් පිටවෙච්ච නිසා එයාට නැවතත් සිහිනැතිවෙනවා. කොහොමුණත් දැනිය තමන් කරකරතු වැඩේනම් නවත්තන්නේ නෑ. දකුණු කකුල කපල ඉවර කරපු ඩැනියල් ඊට පස්සේ ගේබ්‍රියගේ වම් කකුලක් කපනවා. ඒ කකුලත් කැපුවට පස්සේ තමයි දකින්නේ ඒ රූම් එකම තනිකරම ලේ විලක් වෙලා ඉවරයි කියලා. දැන් තමයි මෙයාට තේරෙන්නේ තවදුරටත් මේ මරසිරුර හංගන්න බැරි බව. ඉතින් ඩැනියල් කරන්න මේ තිබ්බ දේවල් එතනම දාලා එතනින් පැනලා යන එක. ටික වෙලාවට පස්සේ ගේබ්‍රියල්ගේ අයියා ගෙදර එනවා. ආපු වෙලාවේ තමයි දකින්න මල්ලිට වෙලා තියෙන දේ. ඉතින් මල්ලිට වෙලා තියෙන දේ දැකලා එයා ගොඩක් කලබල වෙනවා. එයා ඉක්මනටම පොලිසියට මේ ගැන දැනුම් දෙනවා. ගේබ්‍රියල්ගේ මරණ වාර්තාවට අනුව එයා මිය ගිහිල්ලා තියෙන්නේ අධික ලෙස ලේ පිටවීම නිසා. ඒ විතරක් නෙවෙයි. එයා මැරෙන්න කලින් එයාව දූෂණය කරා කියලාත් වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. ගේබ්‍රියල්ගේ ගෙදර තිබුණ ෆින්ගර්ප්‍රින්ට්ස්, DNA සාම්පල්, ගේබ්‍රියල්ගේ කම්පියුටර් එකේ තිබුණ chat records අනුව ඩැනියල් වහාම අත්අඩංගුවට ගන්නවා. පොලිස් ප්‍රශ්න කිරීම වලදී ඩැනියල් පිළිගන්නවා එයා තමයි මේ අපරාධය කරේ කියලා. ඉතින් කොහොමුණත් මෙච්චර දරුණු අපරාධයක් කරපු ඩැනියල්ට හම්බෙන්න අවුරුදු 3ක සිරදඬුවමක් විතරයි. මොකද මෙයා තවමත් බාල වයස්කාරයෙක් නිසා. ඒ වගේ මෙයාව දාන්නෙත් පොඩි ළමයි ඉන්න සිරකූඩුවකට. අවුරුදු 16ක් වෙලා ඩැනියල් කොච්චරව මානසිකව දරුණු කෙනෙක්ද කියනවනම් ඒ හිරකූඩුව ඇතුළේ ඉඳෙද්දිත් ඒ හිරකූඩුවේ හිටපු අයට කියලා තියෙනවා එයා මැරුණම අපායට ගිහින් ගේබ්‍රියල්ගෙන් ආයෙම පරිගන්නවා කියලා. ඇත්තටම මෙයාගේ පොඩි වයසකදී සයිකෝ කෙනෙක් වෙන්න හේතු වුණේ මොකද්ද? ළමයෙක්ව බිහි කරනවා විතරක් නෙවෙයි. එයාව හරියට හදන්න. ඒ වගේම හොඳට බලාගන්නත් දෙමාපියන් දැනගන්න ඕන. ඒ දේ කරන්න ගොඩක් අය අසමත් වෙන නිසා තමයි අදටත් මේ ලෝකේ මේ වගේ අහිංසක ජීවිත නැති වෙන්නේ. ඉතින් මේ ගැන ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේ මේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න සිලෝන් මිස්ටර් කැෆේ එක්ක. එහෙනම් මේ වගේම මිස්ටර් එකක් කරන් මම ඉක්මනට වෙන්නම්.